ඉතින් YouTube Shorts වලට මේ වගේ views එන්නේ නැත්තේ ඇයි? අපි මුලින් views වීඩියෝ දැම්මම views මේ වගේ ඇවිල්ලා. දැන් views 13000, 11000, 9000, 11000 ඔහොම views ඇවිල්ලා එකපාරටම views ඇයි බිඳුවෙන් නතර වෙන්නේ? ඉතින් මේක ගොඩාක් YouTube Shorts AI Shorts කරන අයට තියෙන ලොකු ගැටලුවක්. මේ තියෙන්නේ මගේ ඒ වගේ channel එකක්. මුලින් videos වල හොඳට views ඇවිල්ලා පස්සේ videos එන්නේ නැතුව videos 0 වුණා. ඉතින් මේකට මොකක්ද කරන්න පුළුවන්? මේකට විසඳුමක් අරගෙන තමයි අද මම මේ වීඩියෝ අරන් ආවේ. ඉතින් වීඩියෝ එක A to Z බලන්න කියලා මම ඕගොල්ලෝන් ඉල්ලනවා. ඉතින් මම ටිප්ස් 3ක් අද අරන් එනවා. මේ වගේ වීඩියෝස් වලට මුලින් views ගිහිල්ලා පස්සේ views එන්නේ නැති අයට සහ views මගින් views 500න් 600න් නවතින අයට තමයි අද මම මේ වීඩියෝ අරන් එන්නේ. අපි intro එක බලලා වීඩියෝ එකට සෙට් වෙමු. ඉතින් හරි guys, මේ තියෙන්නේ මගේ short channel එක. මේ channel එක මුලින් හොඳට views ඇවිල්ලා මේ channel එකට පස්සේ views drop වෙච්ච channel එකක් තමයි. මම මේ intro එකට කලිනුත් පෙන්නුවේ මේ channel එක තමයි. ඉතින් මේ channel එකට මොකද්ද වෙලා තියෙන්නේ? මෙහෙම වෙන්න හේතුව මොකද්ද? මෙහෙම views නවතින්නේ ඇයි? මෙහෙම views නවතින්නේ නැති වෙන්න අපි කොහොමද videos දාන්නේ? views එන්න කියලා තමයි අද මම ඕගොල්ලෝ මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න A to Z කියලා දෙනවද? tips අරන් ආවිලා දෙනවා මම ඔයාලට. A to Z වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඉල්ලනවා. කියලා දෙන්නම් ඕගොල්ලන්ට. අද මම ටිප්ස් වලින් ටිප්ස් 3ක් ගන්නලා දෙනවා. කොහොමද අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න සහ ඉස්සරහට මේ හරි අපි මේ channel එකේ analytics වලට ගිහිල්ලා බලමු කොහොමද මේ videos වලට views ඇවිල්ලා තියෙන reach කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ video එකේ views drop වෙච්ච video එකක්. හරිද? අපි බලමු මේ channel එකේ views දවස් 365ට දාලා ඔයාලට පේනවා ඇති views 96000ක් ගිහිල්ලා තියෙනවා. මම මේ short channel එකට videos හරිම පොඩි ප්‍රමාණයක් තමයි දාලා තින්නේ. මුලින් දාපු videos වලට හොඳට views යන්න ගත්තා. ඉතින් එහෙම ගිය views 96000ක්, subscribers මේක 150කට ආසන්න ගානක් තියෙනවා. ඉතින් මම මේකට වීඩියෝ සාමාන්‍ය videos 10ක් 12ක් වගේ දාන්න ඇති මේ channel එකට. ඉතින් මුලින් හොඳට views ගියා, පස්සේ views drop වුණා. ඕගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවා කියලා මම දන්නවා. ඉතින් මම අද අරන් ආවේ මේකට විසඳුම තමයි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ මම දවස් 360 පාට දාලා තියෙන views 96600ක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳට views ගියපු videos තියෙනවා. හොඳට reach එක හැදිච්ච videos මේ channel එකේ තියෙනවා. ඒ වගේම views අඩුවෙන් ආපු videos උත් මේ channel එකේ තියෙනවා. ඉතින් මේක වෙන්න හේතුව මොකක්ද කියලා අපි බලමු. ඉතින් මේක ටිප් එකක් නෙවෙයි, මම මුලින්ම කියනවා මේක ගැන ඔයගොල්ලෝ දන්නවා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් වෙන්න පුළුවන්. ඉතින් දෙගොල්ලෝම මේකේ ඉන්න පුළුවන්. හරි, මම කියලා දෙන්න මොකද්ද වැඩේ වෙන්නේ කියලා. හරි, අපි දැන් ඕපන් කරමු මේ views 13400ක් කියලා දෙන වීඩියෝ. ඉතින් මේ හැමදේම මම ඇනලයිස් කරන්නේ YouTube Studio app එකෙන්. ඉතින් හරිම ලේසි එකෙන්. හරි, ඒකේ අපි වීඩියෝ තෝරගත්තා. ඒකලා ඒකේ reach කියන ටැබ් එකට ආවම ඔයාලා බලන්න මම හිමින් පෙන්නන්න. මේක show in feed. ඒ කියන්නේ short feed එකේ 19600කට මේ වීඩියෝ පෙන්නලා තියෙනවා. හරිද? මේ වීඩියෝ 19600කට short feed එකේ පෙන්නුවාම views 13400ක් ඇවිල්ලා දෙනවා. ඉතින් හොඳට අහගෙන ඉන්න මම මේ කියලා දෙන එක. හරිද? එතකොට ඔයාලා බලා ගන්න ඊට පල්ලෙහෙන් තියෙනවා how many choose to view. ඒ කියන්නේ කී දෙනෙක් මේ වීඩියෝ එක බලලා තියෙනවද skip කරනවද කියලා. ඉතින් 60.5 මේක view කරලා තියෙනවා. 168ක් මේ වීඩියෝ එක view කරලා තියෙනවා කියන්නේ ඉතින් හොඳ ආගයක්. ඒ වගේම 131ක් තමයි මේක skip කරලා කියන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ හොඳට YouTube එකෙන් push කරනවා. මොකද මිනිස්සු මේ වීඩියෝ එක බලනවා. ඒ වගේම short feed එකෙන් තමයි 97%ක්ම views ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳට views ගිහිල්ලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක හොඳට reach යන්න හේතුව තමයි short feed එකේ පෙන්නලා දෙනවා. ඉතින් අපි බලමු views 0 තියෙන ඒ වගේ මොකද්ද ගැටලුව කියලා. ඉතින් හොඳට අහන් ඉන්න මම මේ කියලා දෙන දේවල්. ඔයාලට මුලින්ම තේරෙන්නේ නැති වෙයි වීඩියෝ හොඳට බලන්න. අහන් ඉන්න මම කියලා දෙනවා. ඔයාලට තේරෙන්නේ මොකද්ද මම කියලා දෙන්නේ කියලා. හරි. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ආයෙත් මම පෙන්නන්න. අපි තව වීඩියෝ ඕපන් කරලා බලමු. ඉතින් මේක views 13000යි. short feed එකේ 19000කට පෙන්නලා තියෙනවා. අපි තව වීඩියෝ ඕපන් කරගෙන බලමු. අපි යම් මේ views බිඳුවක් ගිහිල්ලා තියෙන වීඩියෝ එක අපි බලමු. ඉතින් මේකේ views බිඳුවයි. views නැහැ. හරිද? අපි මේ වගේ වීඩියෝ ඕපන් කරන් බලමු. මොකද අපි දැන් reach තියෙන වීඩියෝ බැලුවානේ. හරි. මේකේ අපි වීඩියෝ performance වලට යමු. ගියාම මේකේ reach එකට ගිහලා බලමු. මෙන්න ඔයාලට පේනවා ඇති මේක short feed එකේ පෙන්නලා තියෙන්නේ 13 මිනිත්තු විතරයි ඔයා දකින්න ඇති. ඒ වගේම මේක view කරලා තියෙන්නේ 146යි. මේක skip කරලා තියෙනවා 153ක්. short feed එකේ 13 මිනිත්තු පෙන්නලා තියෙන්නේ. ඒකෙන් views 6යි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ short feed එකට ගිහිල්ලා නැහැ. මුලින්ම ගියත් මේක ගොඩක් කට්ටිය skip කරලා තියෙන නිසා, ඒ කියන්නේ 150 ගානක් මේක skip කරලා තියෙන නිසා මේ වීඩියෝ එක ගියේ නැහැ. ඔන්න ඕක තමයි සරලම views නොයන්න හේතුව. මේක තේරෙනවද කියලා මම හිතනවා. මොකද අපේ වීඩියෝ short feed එකට යන්න ඕනේ. ගියපු ගමන් ඒ එන පළවෙනි views 10 15 20 100 ගොඩක් වැදගත් වෙනවා. අපි මේ වීඩියෝ බලමු. මේ views 15යි. මේක reach එකට ගිහලා බලමු. මේක short feed එකට 30කට ගිහලා දෙනවා. හැබැයි 15 views එකට දෙන්නේ. මේ බලන්න view කරලා තියෙන්නේ 150යි, skip කරලා තියෙනවා 150ක්. ඉතින් මේ වීඩියෝ YouTube එකෙන් යවන්නෙත් නෑ උඩට.
හරිද? ඒ කියන්නේ වීඩියෝ එක මුල් ටික අනිවාර්යෙන් ගොඩාක් වැදගත්. හරිද? අපි මේ වීඩියෝ බලමු. මේකේ views 11000ක් තියෙනවා. මේක බලමු අපි ෂෝට් ෆීඩ් එක කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා. මෙන්න බලන්න 14800කට ෂෝට් ෆීඩ් එකට ගිහිල්ලා තියෙනවා 11000ක් views 177.9ක් මේ වීඩියෝ view කරලා තියෙනවා. ඒ කියන්නේ හුඟාගයක්. හොඳට views යනවා මේ වීඩියෝ එක. හොඳට බලලා දෙනවා. බලන්න තමයි ෂෝට් ෆීඩ් එකට යන්නේ. ඉතින් දැන් අපිට මේ views බිඳුවක් එන්න, ඒ කියන්නේ views බිඳුවක් වෙන ප්‍රශ්නෙට හේතුව තමයි අපේ වීඩියෝ ෂෝට් ෆීඩ් එකට යන්නේ නැති එක. හරිද? ඉතින් මේ ෂෝට් ෆීඩ් එකට අපි වීඩියෝ එකක් යවා ගන්න කොහොමද? මේ ෂෝට් ෆීඩ් එකට වීඩියෝ එක ගියාගෙන අනිවාර්යෙන් views යනවා. හරිද? මේ ෂෝට් ෆීඩ් එකට අපි කොහොමද අපේ වීඩියෝ එක යවා ගන්න සහ views යවා ගන්න කියලා මම දැන් ටිප්ස් දෙන්නම් මෙතන ඉඳන්. ඉතින් හොඳට අහන් ඉන්න. මොකද්ද වෙන්නේ කියලා මම කියලා දෙන්නම්. ඉතින් උදව්වක් ඉල්ලනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ Telegram group link එක දෙනවා. group එකට join වෙන්න. හරි. අපි යන් අපේ tip number 1 වලට. ඉතින් පළවෙනි tip එක තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මොකක්ද අපේ පළවෙනි tip එකෙන් වෙන්නේ කියලා. ඉතින් හොඳට අහන් ඉන්න වීඩියෝ එක මම කියනවා. පළවෙනි tip එක තමයි අපේ වීඩියෝ එකේ පළවෙනි තප්පර 3. හරිද? මේ තප්පර 3ෙන් තමයි අපේ short feed එකට වීඩියෝ එක ගියාම මුලින්ම එතනින් reach එක හැදෙන්නේ. හරිද? මේ තියෙන්නේ ඒ වගේ මම පෙන්නන්නම් YouTube short ටික මේවා මම play කරන්නේ මම පෙන්නන්නම්. ඉතින් මේ වීඩියෝස් වල ඔයා මේවා search කරලා බලන්න play කරලා පළවෙනි තප්පර 3 කොච්චර වැදගත්ද කියලා. ඔයා AI shorts කරත් මේ වගේ channel එකක් කරත් මොනවාම YouTube short channel එකක් කරොත් ඒ වීඩියෝ එකේ හොඳම කොටස තියෙනවනේ. ඒ කොටස CapCut හරි මොකක් හරි software එකකට දාලා application එකකට දාලා cut කරලා ඒකේ හොඳම තප්පර 3 මුලින්ම ඉස්සරහට ගන්න. ඒ තප්පර 3 ඉස්සරහට අරගෙන ඊට පස්සේ වීඩියෝ හදන්න. හරිද? ඊට පස්සේ ආයි වීඩියෝ එක මුලින් ඉඳන් play වෙන්න දෙන්න පළවෙනි තප්පර 3 මුලට අරගෙන. ඒක තමයි පළවෙනිම tip එක. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක පාවිච්චි කරලා ඔයාලට වීඩියෝ short feed එකට ඉක්මනට යවන්න පුළුවන්. යවන වලින් ටක් ගාලා views එද්දි තව වීඩියෝ up කරන්න පුළුවන්. අපි යන් අපේ ටිප් නම්බර් 2 වලට. හරිද? මම ඉක්මනට කියලා දෙන්නම් මොකද වෙන්නේ කියලා ටිප් නම්බර් 2 වලදී. ඉතින් මේකෙදී අපිට ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා වීඩියෝ අප්ලෝඩ් කරන විදිහ සහ වීඩියෝ අප්ලෝඩ් කරන ටයිම් එක. ඉතින් ෂෝට් නම් ෆෝන් එකෙන් අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. ලොං වීඩියෝ නම් අනිවාර්යෙන් PC එකේ Chrome browser එක හරි මොකක් හරි browser එකකින් අප්ලෝඩ් කරන්න. හැබැයි ෂෝට් නම් අනිවාර්යෙන් ෆෝන් එකෙන්. හරි ෂෝට් අප්ලෝඩ් කරද්දී උදේ 2:06ත් හරි පාන්දර 2:06ත් මට නම් ෂූටබල්ම ටයිම් එක තමයි මේක. මට සෙට් වෙලා තියෙන ටයිම් එක. ඔයාලා try කරලා බලන්න මේ ටයිම් එක අතර අනිවාර්යෙන් වීඩියෝස් අප්ලෝඩ් කරන්න. අනිත් ටයිම් එක තමයි හවස 4 සහ 6. හරිද? හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයා channel එක පටන් ගෙන එක්ක හවස දවසට එක ෂෝට් එකක් අප්ලෝඩ් කරන්නේ. එක්ක හවස ටයිම් එක තෝරගන්න නැත්නම් උදේ ටයිම් එක. හරිද? හරි. අපි යන ටිප් නම්බර් 3 වලට. ටිප් නම්බර් 3 වලදී මම ඔයාලට කියලා දෙනවා YouTube වීඩියෝ එකේ thumbnail එක. ඉතින් short videos ගොඩක් අය අප්ලෝඩ් කරනවා සටපට ගාලා. එහෙම කරන්න එපා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝස් වල thumbnail එක. මේකේ තියෙන්නේ දැන් මස් ගමුකෝ කෙලින්ම නැත්තම් කෑම කන වීඩියෝස්. ඉතින් මේ වගේ හොඳම කොටස. ඒ කියන්නේ හොඳ දැන් දැක්කම මෙන්න මේක බලන්න මේ සමෝසා එකක් වගේ තියෙන item එක. ඒක දැක්කම මේ chicken හදලා ඉවරලා තමයි ඒකේ අර ෆයිනල් රිසල්ට් එක තමයි වීඩියෝ එකේ thumbnail එකට තියෙන්නේ. ඉතින් short videos thumbnail දාන්න දන්නේ නැත්නම් ඒකත් YouTube එකේ තියෙනවා බලලා ඉගෙන ගන්න කොහොමද short videos වල thumbnail select කරන්නේ කියලා. ඉතින් thumbnail එක වීඩියෝ එකේ හොඳම කොටසට relate කරගන්න thumbnail එකට. හරිද? මේ තියෙන මේ short videos, මේ AI shorts මේ වගේ හොඳම කොටස වීඩියෝ එකේ ඔයා thumbnail එක select කරගන්න. ඒකිනුත් ඔයාට short feed එකෙන් views එන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අදට ටිප්ස් ඔච්චරයි මම ඔයාලට අරන් ආවේ. මම ඉස්සරහට මේ YouTube shorts ගැන වීඩියෝස් අරන් එන්නම්. මගේ channel එකේ YouTube short ගැන වීඩියෝස් කරලා තියෙන වෙනම playlist එකක් තියෙනවා AI shorts ගැන. ඉතින් ඒකෙන් බලන්න. ඒ වගේ මගේ Telegram group එකට join වෙන්න කියලා මම ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලනවා. Telegram group link එක description එකේ තියෙනවා. ඉතින් එතනින් එකතු වෙන්න ඕන ප්‍රශ්නයක් ඔයගොල්ලෝ Telegram group එකෙන් මගෙන් අහන්න පුළුවන්. මම option එකක් දීලා දෙනවා comment එකක් දාන්න Telegram group එකේ. ඒ වගේම මම direct කතා කරන්න පුළුවන් Telegram group එකේ. ඉතින් channel එක subscribe කරලා තව වීඩියෝස් ගොඩක් තියෙනවා YouTube short ගැන ඒවා බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම් ඕගොල්ලෝ හැමෝටම goodbye.